වතුර විතරක් විකුණලා පැය දෙකට 12000ක ලාභයක් ගන්න පුළුවන්. බ්‍රෑන්ඩඩ් වතුර රීෆිල් විකුණමු. පැය දෙකයි ලාභي රුපියල් 12000යි. මේක ඇත්ත කතාවක්. බොරුවක් නෙමෙයි. අපි ඕන කෙනෙක්ට මේක පටන් ගන්න පුළුවන්. ඔයාලට ජීවිතේ දිනන්න තමයි මම මේ මගේ අදහසක් දෙන්නේ. ඉතින් සරල දේවල් ටිකක් මේකට අවශ්‍ය වෙන්නේ. අපි ගම්මු බ්‍රෑන්ඩඩ් වතුර බෝතල් කීපයක් ඕන ලීටර් 19. ඒකට හරියන ඩිස්පෙන්සර් එක, ඒ වගේම පොඩි කුඩේ තියෙන හට් එකක්. මේ ටික ගත්ත ඔයා කරන්න තියෙන්නේ සෙනඟ ගැවසෙන ටවුන් එකක ඔයාගේ කුඩේ සුදුසු විදිහට සෙට් කරගෙන පොඩි බෝඩ් එකක් ඊට අමතරව තියාගන්න. වතුර ලීටරයක්, බ්‍රෑන්ඩඩ් වතුර ලීටරයක් රුපියල් 40යි කියලා බෝඩ් එකක් ගහගන්න සාධාරණ. ඔයාගේ පාරිභෝගික සංඛ්‍යාව මත මිල තීරණය කළා තවත් ගොඩක් අඩුවෙන් දෙන්න පුළුවන්. ඔයාට කොස්ට් එක වෙන්නේ ලීටරයකට රුපියල් 10යි. ඇත්ත කතාව. රුපියල් 150යි 160යි ලීටර් 19 බෝතලයක් වෙන්නේ. ඉතින් මේ බෝතලේ ඔයාට පුළුවන් ලීටර ඒව විකුණුවොත් ලීටර් 19ක් විකුණන්න පුළුවන්. 40 ගානේ 19ක් කියන්නේ රුපියල් 760ක්. 160ක් වෙන එක 760කට විකුණා කියන්නේ එක 19 බෝතලයක් විකිණීම තුළ ඔයාට රුපියල් 600ක් ලාභයි. ඉතින් ඔයා පැයකදී බෝතල් 10ක් විකුණ ගත්තොත් ඔයාට පැයට රුපියල් 6000ක් ලාභයි. පැය දෙකට 12000ක් ලාභයි. රුපියල් 100 බෝතලේ 40ට ගන්න කස්ටමර්ටත් ගොඩක් ලාභයි. ඉතින් මේක තමයි win-win solution කියන්නේ. ගන්න පාරිභෝගිකයත් විකුණන ඔයත් දෙන්නම දිනු win-win solution. එහෙනම් ඔබ දැම්ම මේක පටන් ගන්න නිකරුණේ කාලය ගත කරන්න එපා. ඔයත් දිනුම් රටත් දිනුම්.